අයිබෝන් ඔබ සියලු දෙනාට අද මම කතා කරන්න යන්නේ තවත් ග්‍රහමාරුවක් පිළිබඳව. ඒ තමයි කුජ ග්‍රහමාරුව. මේ කුජ ග්‍රහමාරුවෙන් ලග්න 4කට සාර්ථක ප්‍රතිඵල පෙන්වුම් කරන ආකාරයක් දැක ගන්නට ලැබෙනවා. මේ කුජ ග්‍රහයා තමන්ගේම රාශියක් වන වෘශ්චික රාශියේ ඉඳලා ධනු රාශි ගත වීමක් සිද්ධ වෙනවා. එළඹෙන දෙසැම්බර් මාස 7 වන දින රාත්‍රී 8:17ට 8:17ට තමන්ගේම රාශිය වන වෘශ්චික රාශියෙන් තමන්ගේ ගෙදරින් ධනු රාශි ගත වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ දෙසැම්බර් 7 ඉඳලා ජනවාරි මාසේ 16 වෙනකන් මේ ධනු රාශිය ගත කරනවා. මෙන්න මේ කාලපරාසය තුලදී තමයි අර ලග්න වලට සාර්ථක ප්‍රතිඵල පෙන්වුම් කරන්නේ. ඒ වගේම මේ කුජ තමයි පෘථුවියට ළඟම තියෙන ග්‍රහය. පෘථුවිය හා සමාන ගති ලක්ෂණ තියෙනවා. ඒ වගේම මේ කුජගේ බලපෑම ඊ타ත්ම වේගයෙන් දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙන හොඳ හෝ නරක වේගයෙන් හමු වෙනවා මෙන්න මේ කුජගේ බලපෑම මත. ඉතින් මේ කුජගේ බලපෑම මත සාර්ථක ප්‍රතිඵල ලග්න 4කට පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ ලග්න 4 ගත්තොත් කටක, තුලා, කුම්භ සහ මීන. මේ කටක, තුලා, කුම්භ, මීන කියන ලග්න වලට සාර්ථක ප්‍රතිඵල පෙන්වුම් කරනවා. අනිකුත් ලග්න වලට යම් ඊට පහළ මට්ටමේ ප්‍රතිඵල තමයි පෙන්වුම් කරන්නේ. නමුත් අසාර්ථක වීමක් නෙමෙයි. මේ හැම පැත්තකින්ම සාර්ථක භාවයක් ළඟා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අර සාර්ථක භාවය අර 4 තරම් වේගවත් නැහැ. අන්න ඒක එතන විශේෂත්වය. අර 4ට හම්බ වෙන විදිහ වේගයෙන් ලැබෙන්නේ නැහැ. නමුත් සාර්ථක භාවය සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. මේ කුජ කියන්නේ ජ්‍යොතිෂයේ භූමිපුත්‍ර වශයෙන් හඳුන්වන ග්‍රහයෙක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මනුෂ්‍යයාගේ ධෛර්යය, ශක්තිය, එඩිතර බව, නිර්භීත භාවය, ඒ වගේම සටන්කාමී බව, ඉදිරියට යාම, ආත්ම විශ්වාසය, තීක්ෂණ අවබෝධය, මෙන්න මේ වගේ හොඳ ගතිගුණ වලට මූලිකත්වය දරන්නේ මේ කුජ කියන ග්‍රහය. ඒ වගේම තමයි ලේ ධාතුවට අධිපතිත්වය දරන්නේ මේ කුජ කියන ග්‍රහය. මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට අර සටන්කාමී බව, මෙන්න මේ වගේ දේවල් නිසා ඉදිරියට යන්න පුළුවන් හැකියාව නිසා අර ඉස්සරහට යනවා. ඒ වගේම තමයි හදිසි අනතුරු, ලේ සම්බන්ධයෙන් ඇතිවන අනතුරු, මෙන්න මේවත් මේ කුජගේ බලපෑම් මත සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. හොඳයි. දැන් කතා කරොත් මේ සාර්ථක භාවයන් පෙන්වුම් කරන ලග්න ගත්තොත් මුලින්ම කටක ලග්නය. මේ කටක ලග්නයේ 6 වෙනි භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන දෙසැම්බර් මාස 7 වන දින. එතකොට මේ 6 වෙනි භාවයට පැමිණිහාම සාමාන්‍යයෙන් සාර්ථක වෙන්න පුළුවන් පැති තමයි කටක ලග්නයේ අධ්‍යාපනයේ පැත්තේ. අධ්‍යාපනයේ පැත්තෙන් සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා. අර වේගයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි රැකියාව සහ ව්‍යාපාර පැත්තටත් හොඳයි. අලුතින් රැකියාව ආරම්භ කරන්න, ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, ඒ වගේම කරගෙන යන එකේ සාර්ථක භාවය, අඩාල වෙලා තියෙන දේවල් නැවත සකස් කරගන්න ලැබීම, මෙන්න මේ පැත්තෙන් ගත්තොත් අධ්‍යාපනයට සහ රැකියාවට අතිශය සාර්ථකයි කටක ලග්නලාභීන්ට. ඒ වගේම තමයි තුලා ලග්නය. තුලා ලග්නයේ 3 වන භාවයට තමයි කුජ පැමිණෙන්නේ. මේ 3 වන භාවයට කුජගේ පැමිණීමත් සමගම තුලා ලග්නලාභීන්ට සාර්ථක වෙන්න පුළුවන් අතිශය සාර්ථක පැත්තක් තමයි හදිසි ධනලාභ. හදිසි ධනලාභ, ලෞකික දේපල වර්ධනය කරගන්න, මෙන්න මේවට මාර්ගයන් විවර වෙනවා. මේ මාර්ගයන් ටක් ගාලා අල්ල ගන්න පුළුවන් නම් ඔබට මේ පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආදර සම්බන්ධතාවල වර්ධනයන් පෙන්වුම් කරනවා. මෙන්න මේ තමන්ව පිළිගැනීමට ලක් වෙනවා. මෙන්න මේ වගේ දේවලුත් පැහැදිලි ලෙස පෙනෙන්නට තියෙනවා. ඊළඟ සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා කුම්භ ලග්නය. කුම්භ ලග්නයට මේ වෙනකොට ලග්න ඒ රාශියක් ගත වෙනවා. ඒ රාශියකේ ගත වෙන කාලය තුලදී ඔබට කුම්භ ලග්නලාභීන්ට සාර්ථක වෙන්න පුළුවන් හැකියාව පැමිණීම ලොකු දෙයක්. මෙන්න මේ කාලය තුලදී ආර්ථික පැත්ත යම් ස්ථාවර කරගන්න පුළුවන් මාර්ගයන් විවර වෙනවා. ඒ වගේම තමයි අලුතින් රැකියාව ව්‍යාපාර ගොඩනගා ගන්න, ඒවා සාර්ථක කරගන්න පුළුවන් මාර්ගයන් පෙන්වුම් කරන කාලයක් සහ පවුලේ උදවිය සමග වැඩිපුර කාලය ගත කරන්න පුළුවන් හැකියාව, සහෝදර සහෝදරියන්, නෑදෑ හිත මිතුරන් සමග රසාස්වාදයෙන් කාලය ගත කරන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. ඒ වගේම මීන ලග්නය, මීන ලග්නයේ
ලග්නේ රාශියකට යටත් වෙලා ඉන්නවා. මෙන්න මේ ඒ රාශියක තත්ත්වයන්ට මුහුණ දීලා ඉන්නකොට සාර්ථක භාවයන් ළඟා කරගන්න පුළුවන් අවස්ථාවක් එනවා කියන ලොකු දෙයක්. මීන ලග්නලාභීන්ටත් ගොඩක් වෙලාවට ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම පැත්ත තමයි වැඩිපුර පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි රැකියාව සහ ව්‍යාපාරයේ තියෙන යම් යම් ගැටලු බාධක දුරු කරගන්න පුළුවන් හැකියාවක් පැහැදිලි ලෙසම මෙන්න මේ කාලය තුලදී උදා වෙනවා. ඒ වගේම තමයි ආගමික කටයුතු සම්බන්ධයෙන්ුත් වැඩිපුර උනන්දුවක් පෙන්වුම් කරන කාල පරාසයක්. එතකොට ඊළඟට එන ලග්න ටික ගත්තාම ඊළඟට එන ලග්න ටිකට අරතරම් වේගයෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වුම් කරන්නේ නැහැ. නමුත් යම් සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා ශීඝ්‍රගාමී නොවුනත්. මේෂ ලග්නේ මම වේගෙන් මේ අදාළ කරුණු ටික විස්තර කරන්නම්. විශේෂයෙන්ම ගත්තොත් මේෂ ලග්නය ගත්තොත් මේෂ ලග්නේ නවවන භාවයට තමයි පැමිණෙන්නේ. ඒ වගේම මේෂ ලග්නයට අධිපතිත්වය දරන්නේ මේ කුජ කියන ග්‍රහයා. විශේෂයෙන්ම දැඩි ආත්ම විශ්වාසය, වාද විවාද වලට යොමු වීම, ඒවෙන් ගැටලු ඇති කර ගැනීම මෙන්න මේ වගේ දේවල් වලට යොමු වෙන පරාසය වැඩි. ඒ වගේම තමයි ආගමික කටයුතු සම්බන්ධයෙන්ුත් වැඩි අවධානයක් යොමු කරනවා. මේ සම්බන්ධයෙන් යොමු වෙලා ඉන්න මේෂ ලග්නලාභීන්ටත් අතිශය සාර්ථකයි. වෘෂභ ලග්නය ගත්තොත් වෘෂභ ලග්නේ 8 වන භාවයට පැමිණෙනවා. 8 වන භාවයට පැමිණීමත් සමග වෘෂභ ලග්නලාභීන්ට ටිකක් පරිසංයුත් ප්‍රවේශම්යුත් කාලයක් විශේෂයෙන්ම අර ඉස්සරහට ගිහිල්ලා ගැටලු ඇති කරගන්න පුළුවන් අවස්ථා පැහැදිලි ලෙස පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි විදේශගත වීමේ බලාපොරොත්තු තියෙනවා නම් ඒවටත් සාර්ථකයි. පිරිසක් සමග කරන වැඩ කටයුතු වල සාර්ථකයි. හැබැයි පිරිසක් සමග කරන වැඩ කටයුතු වලදී ප්‍රවේශම් සහිත විය යුතුයි. මොකද Taman ගන්න තීරණ නිසා යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. මිථුන ලග්නේ 7 වන භාවයට තමයි කුජ ග්‍රහය පැමිණෙන්නේ. 7 වන භාවයට කුජගේ පැමිණීමත් සමගම ඒ කාල පරාසයේ මිථුන ලග්නලාභීන්ට සාර්ථක වෙන්න පුළුවන් පැති කීපයක් තමයි අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම, රැකියාව සඳහා යොමු වීම, ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම පැත්ත. ඒ වගේම තමයි උදරයාබාධ පැත්ත ඒ පැති වර්ධනය වෙනවා, සුළු සුළු රෝගාබාධ පැති වර්ධනය වෙනවා. අනිත් විශේෂත්වය තමයි මේ සම්බන්ධතා ගොඩනගා ගැනීම පැහැදිලි ලෙස මෙන්න මේ කාලය තුලදී පෙන්වුම් කරනවා. ආන්තරික සම්බන්ධතා නොයෙකුත් සම්බන්ධතා වෙන්න පුළුවන්. මෙන්න මේ පිළිබඳව අවධානය සිටිය යුතුයි. ඊට පස්සේ ගත්තොත් සිංහ ලග්නය. සිංහ ලග්නයේ 5 වන භාවයට පැමිණෙන්නේ. 5 වන භාවයට පැමිණීමත් සමගම සිංහ ලග්නලාභීන්ට විශේෂයෙන්ම ගෘහ ජීවිතය පැත්තේ යම් යම් පීඩාකාරී ස්වභාවයන්, මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව කල්පනාකාරීව ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා සිංහ ලග්නයට. ඒ වගේම ආධ්‍යාත්මික පැත්තටත් යම් සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නලාභීන්ගේ 4 වන භාවයට තමයි කුජ ග්‍රහය පැමිණෙන්නේ. ලැබෙන දෙසැම්බර් මාස 7 වන දින සිදුවන කුජ ග්‍රහ මාරුවේදී මේ 4 වන භාවයට කුජගේ පැමිණීම සමගම කන්‍යා ලග්නලාභීන්ට පෞද්ගලික උදවිය සමග සතුටින් කාලය ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි නෑදෑ හිත මිතුරන් සමග රස ආස්වාදයෙන් කාලය ගත කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම ගෘහ ජීවිතයේ පැත්තෙත් අර කෙලින් තීන්දුව తీරන ගන්න පුළුවන්, දැඩි ආත්ම විශ්වාසයෙන් තීන්දුව తీරන ගන්න පුළුවන් හැකියාවක් පෙන්වුම් කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයට විශේෂයි. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති තමයි කුජ. කුජ ඔබගේ දෙවන භාවයට තමයි පැමිණෙන්නේ. මේ දෙවන භාවයේ හෙවත් ධනස්ථානයේ කුජගේ පැමිණීමත් සමගම ඔබට ගොඩක් වෙලාවට යම් යම් මාර්ගයන් පෙන්වුම් කරනවා මේ ධනය වර්ධනය කර ගැනීම සඳහා. මේ මාර්ගයන් හරියට තේරුම් අරගෙන නිවැරදි තීන්දුව తీරන ගැනීමෙන් ඔබට ධනය වර්ධනය කර ගන්න පුළුවන් හැකියාව වගේම යම් යම් සුළු සුළු රෝගාබාධ වල වර්ධනයන් පෙන්වුම් කරනවා. මෙන්න මේ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්. ධනු ලග්නය. ධනු ලග්නය ගත්තොත් ධනු ලග්නයේ ලග්නය හෙවත් පළවන භාවයට එනවා. ධනු ලග්නයට තමයි මේ කුජ කියන ග්‍රහය පැමිණෙන්නේ. මේ ධනු ලග්නයේ කුජ වේගයෙන් තීරණ ගන්න කෙනා පැමිණිහාම ඔබ දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන ආකාරයක් දැක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඔබ ගොඩක් වෙලාවට තමන්ට ඕන නැති සහ අනවශ්‍ය තීන්දුව తీරන ගන්න පුළුවන්. මෙන්න මේ හින්දා මානසික පීඩනයන් වලට ලක්වීමේ හැකියාවකුත් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි යම් යම් ගැටුම් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ පිළිබඳව අවධානය සිටීම ඉතාමත් වැදගත්. මකර ලග්නය. මකර ලග්නලාභීන්ගේ 12 වන භාවයට තමයි කුජ ග්‍රහය පැමිණෙන්නේ. මේ 12 වන භාවයට කුජගේ පැමිණීමත් සමගම මකර ලග්නලාභීන් පැති කීපයකින් සාර්ථක වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයේ පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන්. ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම යන මාර්ගයන් පෙන්වුම් කරනවා. ඒ හින්දා ගෘහ ජීවිතයත් සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ ගොඩක් වෙලාවට පිරිසක් සමග කරන කටයුතු වලදී ඔබට පාඩු සිදුවීම් ඒ වගේම ගැටුම් ඇති කර ගන්න පුළුවන්. හිතමනාපී මෙන්න මේ නිසා ලොකු පීඩනයන් වලට ලක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ලග්න 12ට මම කෙටියෙන්ම වේගයෙන් විස්තර කරේ ප්‍රතිඵල බලපැවැත්වෙන හැටි. මෙතනදී අර මම විශේෂයෙන්ම සඳහන් කරාම අර ලග්න 4ක් හොඳයි කියලා එතන හොඳයි අනිත් ඒවා නරකයි කියලා අදහස ගන්න එපා. අර 4ට වේගයෙන් ප්‍රතිඵල හම්බ වෙනවා. මේවට ටිකක් හිමින් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් මෙන්න මේවා ප්‍රයෝජනෙට අරගෙන ඔබේ ඉදිරි සාර්ථක කර ගැනීමට ඔබ දක්ෂ වෙන්න එනවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.